අමුද්‍රව්‍ය දෙකක් විතරක් පාවිච්චි කරලා ලේසි රසම රස ඩෙසර්ට් එකක් හදමුද? ඉතින් මෙන්න මේ වගේ රසයට හදාගන්න පුළුවන් ඕගලන්ට. රසයි වගේම තමයි හදන්නත් හරිම ලේසි. ආයෙ ගෙදර තියෙන පොඩි අමුද්‍රව්‍ය ටිකක් තමයි ඕනේ කරන්නේ. අපි එහෙනම් බලමු මේ රසවත් ඩෙසර්ට් එක ලෑස්ති කරගන්නේ කොහොමද කියලා. මුලින්ම අපිට ඕන කරනවා සීනි ග්‍රෑම් 200ක්. ඔයා මුලින්ම පෑන් එකක් ලිපේ තියලා ඒ ගත්ත සීනි වලින් සීනි මේසයන් 3ක් විතර දාලා සීනි ටික හොඳට කැරමල් කරගන්න. සීනි දාද්දී මේ විදිහට පෑන් එකේ විසිරලා යන විදිහට දාගන්න. දැන් ඔයා ගින්දර අඩුවෙන් තියලා මේ ටික හොඳට කැරමල් කරගන්න. ඉතින් මම අද රතු සීනි තමයි ගත්තේ. රතු සීනි තියෙනවා නම් ඔයා ගන්න. මොකද ඒක ලස්සන පාටට ගන්න පුළුවන්. එහෙම නැත්නම් ප්‍රශ්නයක් නෑ සුදු සීනි පාවිච්චි කරන්න. සීනි වගේම තමයි ඔයාලඟ හකුරු තියෙනවා නම් මේකට හකුරු පාවිච්චි කරන්නත් පුළුවන්. කැරමල් එක හදාගනිද්දී මුලින්ම හැඳි පාවිච්චි කරන්න යන්න එපා. ඔය විදිහටම අඩු ගින්දරේ තියලා තියන්න. පෑන් එක මෙන්න මේ වගේ කරකවල තමයි කැරමල් එක හදාගන්න ඕනේ. හැඳි පාවිච්චි කරන්නේ නැතුව ලේසියෙන් ඔයාලට කැරමල් එක හදාගන්න පුළුවන් මේ විදිහට. ඉතින් සීනි ටික හොඳට කැරමල් වුණාට පස්සේ මෙන්න මේ වගේ අපි හොඳින් කලවම් කරගමු. ඊළඟට අපිට ඕන කරනවා නටන උණු වතුර මිලිලීටර් 150ක්. ඒ ටික මේ වගේ දාලා හොඳට කලවම් කරන්න. හොඳින් කලවම් කරගත්තට පස්සේ ඔයාලට පුළුවන් ඊටු සීනි ටික දාගන්න. ඉතුරු සීනි ටික දාගත්තට පස්සේ පොඩ්ඩක් මේක අපි රත් කරගමු. ගොඩාක් වෙලා උකු වෙනකන් රත් කරගන්නේ නැහැ. මේ වෙලාවේ මම එකතු කරගන්නවා තලාගත්තේ නැසාල්, ඊළඟට කුරුඳු කුඩු ටිකක් සහ ලුණු ටිකක්. ඉතින් මේ දේවල් නැත්තම් වැල්ලා තෙහෙන් දෙකක් එකතු කරගන්න. ඉතින් මෙන්න මේ වගේ පළවෙනි පාරම බබුලු දාලා එද්දී ඔයාලට පුළුවන් ලිප වහලා මේක හොඳට නිවෙන තියාගන්න. ඊළඟට අපිට ඕන කරනවා බිත්තර 3ක්. මම ටිකක් ලොකු බිත්තර ගත්තේ. බිත්තර ටික මෙන්න මේ විදිහට අපි කඩාගෙන හොඳින් විස් කරගමු. විස්ක් එකක් නැත්නම් ගැරප්පක් පාවිච්චි කරන්න. හොඳට විනාඩි 5ක් විතර මේ ටික විස් කරගන්න. හොඳින් විස් කරගත්තට පස්සේ අර අපි හදාගත්ත සීනි පැණි එක හොඳටම නිවුණාට පස්සේ තමයි මේ බිත්තර මිශ්‍රණයට එකතු කරගන්න ඕනේ. එකතු කළත් නැවත විනාඩි 5ක් වගේ හොඳට මෙන්න මේ වගේ විස් කරගන්න. මේ වෙලාවේ මම වතුර එකක් ලිපේ තියලා තියෙන ටිකක් ලොකු භාජනයකට හොඳින් රත් වෙන්න. දැන් මේ වගේ හොඳින් ගසා ගත්තට පස්සේ ඔයා මේක හදාගන්න භාජනයට මෙන්න මේ විදිහට පෙරා ගන්න. ඉතින් ඔයාලට මේ ඩෙසර්ට් එක හදාගන්න ඕනම භාජනයක් පාවිච්චි කරන්න පුළුවන්. ඊට පස්සේ මේකට වතුර යන්නේ නැති වෙන මෙන්න මේ වගේ හොඳට අපි උඩ වහ ගන්න ඕනේ. මම ඇලුමිනියම් ෆොයිල් එකක් පාවිච්චි කරනවා. එහෙම නැත්නම් ඔයාලට මොකක් හරි පියනක් වුණත් උඩින් තියාගන්න පුළුවන් වතුර යන්නේ නැති වෙන්න. ඔන්න දැන් අපි ලිපේ තියාගත්ත වතුර එක හොඳින් උතරනවා. ඊට පස්සේ ඒක ඇතුළට මෙන්න මේ වගේ කූලින් රැක් එකක් දාගන්න. දාලා මෙන්න මේ විදිහට අපි පරිස්සමෙන් තියාගමු. ඊට පස්සේ ඔයා ගින්දර සාමාන්‍ය ප්‍රමාණයට අරගෙන විනාඩි 35ක් වගේ හොඳින් මේක අපි තඹගමු. මේ හරියටම ඔන්න විනාඩි 35කට පස්සේ දැන් අපි හිමින් සැරේ එළියට ගමු. ඔන්න දැන් අපේ පුඩින් එක හරි. හැබැයි මේක හරිම රස්නේ මේ වෙලාවේ ටිකක් නිවෙනකන් අපි තියාගමු. විනාඩි 10ක් වගේ ගියාට පස්සේ ඔයාලට පුළුවන් මෙන්න මේ විදිහට අනිත් පැත්ත හරව ගන්න. ඉතින් මේක ෆ්‍රිජ් එකේ තියලා ගන්න පුළුවන් නම් තවත් රසවත්. ඒ වගේම ඔයාලට කැමති නම් සීනි ටිකක් කැරමල් කරලා මෙන්න මේ වගේ උරට දාගන්න පුළුවන්. ඉතින් ඒක අත්‍යවශ්‍ය නෑ. ඉතින් ඔන්න ඇත්තටම හරිම රසයි ටක් කාලා හදා ගන්න පුළුවන් පොඩි අමුද්‍රව්‍ය ටිකක් විතරයි ඔයාලට ඕන කරන්නේ. අනිවාර්යයෙන්ම ඔන්න ඔයගොල්ලෝ හදලා බලන්න. හැදුවට පස්සේ කොහොමද කියන නම් අමතක කරන්න එපා. අනිවාර්යෙන් කමෙන්ට් එකක් දෙන්න. ඒ වගේම තමයි මෙන්න මේ පුඩින් එකේ ෆොටෝ අරගෙන MR Kitchen Facebook page එකට එවන්නත් අමතක කරන්න එපා.